හෙලෝ ගයිස් ඔන්න මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ Facebook එකෙන් අපේ ෆෝන් එකටම වීඩියෝස් කොහොමද ඩවුන්ලෝඩ් කරගන්න කියන එක ගැන. channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. එහෙනම් අපි වීඩියෝ එකට යමු. හරි ඉස්සෙල්ලම මම මගේ Facebook application එක open කරගන්නවා. මේ තියෙන්නේ මගේ Facebook account එක. මෙතනින් videos වලට ගිහින් video search bar එකේ මම DJI කියලා search කරගන්නවා. search result වල එන පළවෙනි වීඩියෝ එක මම මේ විදිහට ටච් කරගන්නවා. ඊළඟට දකුණු පැත්තේ යටම තියෙන ඩොට් තුන උඩ මම ක්ලික් කරගන්නවා. ඊළඟට මේ එන ඔප්ෂන් අතරින් මම copy link කියන එක ටච් කරගන්නවා. එතනදී මේ වීඩියෝ එකේ link එක ෆෝන් එකට එහෙම නැත්නම් keyboard එකට save වෙනවා. ඊට පස්සේ මෙතනින් back වෙලා මගේ menu එකට ගිහින් මගේ ෆෝන් එකේ browser එක තමයි open කරගන්නේ. ඊළඟට Google එකට මේ විදිහට යනවා. ඊට පස්සේ Google search bar එකේ fdownloader.net කියලා search කරගන්නවා. හරි සර්ච් රිසල්ට් වල ඉස්සෙල්ලාම එන්නේ මම ඔයාලට අද පෙන්නන සයිට් එක. ඉතින් මේ රිසල්ට් එක උඩ මම ටච් කරගන්නවා. මෙයාලගේ වෙබ්සයිට් එක මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට මෙතන සර්ච් බාර් එක ටච් කරන් ඉඳලා අපි කොපි කරගත්ත link එක මම මෙතෙන්ට paste කරනවා. ඊට පස්සේ download option එක ටච් කරනවා. ඊළඟට තප්පර කීපයකින් අපිට මෙන්න මේ විදිහට රිසල්ට් එක බලා ගන්න පුළුවන්. මෙතනදී resolution කීපයක්ම අපිට බලා ගන්න පුළුවන්. 1080 කියන එක මම මේ විදිහට ටච් කරගන්නවා. මේ එන ad එක ලේසියෙන්ම close කරගන්න පුළුවන්. ඊළඟට අපිට බලා ගන්න පුළුවන් අපි ගන්න වීඩියෝ එක මෙතනදී process වෙනවා. right ඔන්න අපේ වීඩියෝ එක process වෙලා ඉවරයි. ඊළඟට මෙතනින් download option එක දෙනවා. මේන ad එකත් ලේසියෙන්ම අපිට close කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් මම මගේ phone එකට මේ file එක download කරගන්නවා. මම download කරගන්න select කරගත්ත වීඩියෝ එකේ 1080 resolution එක megabyte 103ක් වෙනවා. නමුත් අපිට මේ website එක කරා කැමති resolution එකකින් වීඩියෝ එක download කරගන්න පුළුවන් වෙන එක ගොඩක් හොඳ දෙයක් කියලා කියන්න පුළුවන්. මේ වගේ website වල ad එකක් play වෙන එක සාමාන්‍ය දෙයක්. අපිට මේ service එක මෙයාලා free දීලා ad එකක් play කරලා තමයි මෙයාලා ආදායම් ලබන්නේ. විශේෂම දේ තමයි අපිට FB එකේ හම්බ වෙන ඕනම වීඩියෝ එකක් මේ website එක කරා free download කරගන්න හැකියාව තියෙන එක. right ඔන්න මම select කරගත්ත වීඩියෝ එක මගේ phone එකට download වුණා. download කරගත්ත resolution එකත් එක්ක වීඩියෝ එක ගොඩක් හොඳ quality එකකට බලා ගන්න පුළුවන්. එහෙනම් අපි වීඩියෝ එකේ end එකට යමු. ඉතින් ඔන්න ඔය විදිහට අපිට ලේසියෙන්ම Facebook එකේ වීඩියෝස් download කරගන්න පුළුවන් අපිට කැමති එකක්. තවත් විශේෂ දෙයක් තියෙනවා. මේ දේවල් කාගේවත් පෞද්ගලිකත්වයකට හානි කරන විදිහට use කරන්න එපා. channel එක හොඳයි නම් වීඩියෝ එකේ value එකක් තියෙනවා නම් අනිවාර්යෙන් subscribe කරන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හමු. ජය වේවා.